මනත කවදාවත් ඔය ජීවිතේ බොරුවට බනහන්න එපා. පැහැදිලිද මම කියන්නේ? කවදාවත් වංචාවට බනහන්න එපා. දැන් මෙතන මේ පැයක් අමාරක් අහගෙන ඉඳලා ඔය යනකොට කියන්නේ එහෙම නැහැ. මරු බණ ටික ෂෝක් බණ ටික දුන්න දෙන එක නේ. අරුන්ට වදින්න කිව්වා, මේ උන්ට වදින්න කිව්වා. ඔය ඕව කී එහෙම යන්නේ නැහැ. කියන වචනයක් ගන්න ඇති වෙන්න ඕන හැඟීම මොකද්ද? ඔයත් හරි පින්වන්තයි, ඔයත් හරි භාග්‍යවන්තයි. මොකද එහෙම දේශනා කරන්න බණ අහන්න පින තියෙනවනේ.